අයිබෝවන් සුබ දවසක් හැමෝටම මම අද ඔයගලන්ට අරගෙන ආවේ මම ටිකක් එළියට ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. මේ තමයි ත්‍රිකුණාමලයේ බීච් එක. අද ඉතින් බබාටත් නිවාඩු දවසක්. ඉතින් අපි ආවත් අරගෙන චුට්ටක් ඇවිදලා යන්න කියලා ආවා. ත්‍රිකුණාමලයේ තව ලස්සන බීච් තියෙනවා. මම ඒවත් ඔයගලන්ට පෙන්නන්නම්කෝ. දුව නම් ඉතින් සෙල්ලම් කරනවා. එයාට ඉතින් හරි සතුටුයි අද. ත්‍රිකුණාමලයේ තියෙනවා තව මාබල් බීච්, ඒ වගේම නිලාවේලි බීච්. මේ නම් ටවුන් එකේ තියෙන බීච් එක. මම ඒ වලටත් ගිය වෙලාවක ඔයාලට මේ වීඩියෝ අරගෙන එන්නම්. ඉඳලා හිටලා ඉතින් අපි මුහුදේ නාන්න යන වෙලාවලුත් තියෙනවා. අද නම් ටිකක් ඇවිදලා එන්න තමයි ගියේ. ළමයි තව තියෙනවා නිලාවේලි බීච් එක පහු කරලා ඒ පැත්තට යනකොට ඒ පාරේ තව හම්බෙනවා අරසිමලය කියලා. ඉතින් ළමයි අපි ගියා දවසක් ඒට අරසිමලය කියන්නේ හාල් ඇට වගේ මේ වැලි කැට. සම්බා හාල් ඇට වගේ. ඉතින් ළමයි හරි ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ වෙලාවක. එතන චෛත්‍යකුත් හදලා තියෙනවා. ඒකත් වන්දනාමාන කරගෙනම යන්න පුළුවන්. ඉතින් අපි දැන් යන්නයි පිටත් වෙන්නේ. මේ බලන්නකෝ මේ කවුද කියලා. මෙයත් පාරයිනේ හිටියා. ත්‍රිකුණාමලයට ආවොත් මේගොල්ලෝ හුඟක් දැක ගන්න පුළුවන්. නිදහසේ ඉන්නවා. දැන් ඉතින් අපි එන්න පිටත් වුණා. මගදී මතක් වුණා කරවල ටිකක් ගන්න ඕනේ කියලා ගෙදර කෑමට. දැන් ඉතින් අපි මේ කරවල කඩේට යන ගමන් මේ හරියම ඉන්න පාක් එකකුත් තියෙනවා. ඔන්න අපි කරවල කඩේට ආවා. අද නම් එච්චර ගොඩක් කරවල තිබුණේ නෑ ඒ කඩේ. තිබුණේ වලින් ගෙදර අය කන්න කැමති කරවල ටිකක් අරගෙන ආවා අපි. බලන්නකෝ මේ කරවලවල ලොකු. තව තියෙනවා ළමයි කින්නියාවෙත් කරවල කඩ. එහෙ ගියාම මම පෙන්නන්නම්කෝ. දැන් මේ අපි ගෙදර ඉන්න පිටත් වුණා. මේ ඉන්න ගමන් හස්බන්ඩ් කිව්වා මේ හරිය තියෙනවා ජූස් බාර් එකක්. ඒකට ගිහින් ජූස් එකක් බීලම එමු කියලා. ඉතින් අපි දැන් මේ එතනට යන ගමන් ඔයාලා ට්‍රින්කෝ පැත්තට ආවොත් ත්‍රිකුණාමලයේ එන මග ත්‍රිකුණාමලයට කිට්ටුව හම්බෙනවා මේ SF කැම්ප් එකකින් කරගෙන යන මෙන්න මේ ජූස් බාර් එක. ඒකේ ෆ්‍රෙෂ් ජූස් තියෙනවා. හරිම රසයි ළමයි. ඔයාලත් ඉතින් ඒකේ රස බලන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් ජූස් එකක් බීලා ගෙදර එන්න පිටත් වුණා. හරි ළමයි. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ වගාවෙන් කොටසක්. ඔයාලා එහෙනම් ඒක බලන්නකෝ. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඊළඟ දවසෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.